Hello guys, හරිද? ටික කාලෙකින් වීඩියෝ රෙකෝඩ් කරන්නේ. ඉතින් අත අරන් ඉල්ල දෙන්නේ හරිද? බින්නලෝ ගේම් එක. මේක මෙන්න මෙහෙම හරිද? ඔයගොල්ලෝ දන්නවා දැන්ට අවිලා ගේම් තියෙන ටිකත් එක්ක මේකේ හෝල් මාල් ළමයි හදනවා. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවා හරිද? ඉතින් අපේ යකා මෑන් ඉන්නවනේ. යකා මෑන් හෝල් මේ ඔයගේ යක් පුතෙක් ඕඩර් කරලා ඊට පස්සේ ගියාද මාසයක් විතර මට බලන්න යන්නත් බැරි වුණා. ඊට පස්සේ ට්‍රේනින් එක විතර පාටියක් දෙනවා කියලා යකා මෑන් ගියා පාටියට හරිද? මං ගියේ ඉන්ස්ටා කන්තාර හරිද? මතක ඇති මම කලින් දාපු වීඩියෝ එක ඒක ගහපු ගෙහලින්ද මම එන්ටේවත් ඒකින්ද මං කිව්වා මම මේ ගෙදර ඉන්නම් කියලා. ඊට පස්සේ කමෙන්ට් කිව්වා ඉන්න එකේ පොඩ්ඩක් ළමයා ගෙදර ගිහලා බලාගන්න කියලා හරිද? එහෙනම් මං ආවා මොකද යකා මෑන්ගේ ළමයා බලන්න හරිද? බෙල් එක ගෙවුවා කන්ටලන් බෙල් එක ගහනවා. අර පන්දුර හරි නේද දුර අපිට කියන පැලේට යතුරු දිනවලු ගන්නලු හරිද? ගමු හරිද කියනවා නම් ගමු පැලේ යල්ලෝ සික්ක යතුරු දීපන්. යතුරු දීපන් කොල් කොන්දේ අමාරු හැදෙන්නේ නැද්ද නේ නැමිල්ල. ඕකේ. අරහම් මෙන්න මේක. ඕකේ. අම්මට මේ ඉන්නේ යකා මෑන්ගේ පොඩි එකා. අම්මට මොනගේ අම්මට නම දාලා පටන් ගත්ත ගේම් එක. දැන් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න හරිද? යකා මෑන්ගේ පොඩි එකා බලා ගන්න ඕනේ. ඕකේ නයිට් මේව වැඩක් නැහැ. ඕකේ අපිට ඉස්සෙල්ලාම තියෙනවා ඕකේ මුට කණ්ඩ දෙන්න ඕනලු. කොහෙද ෆ්‍රිජ් එක? මේ තියෙන කුස්සිය. මේ තියෙන ෆ්‍රිජ් එක. ඕකේ කිරි බෝතලේ දෙමු. ක්ලෝස් වෙහුවා ඉඳා. යකා මෑන්ගේ ළමයා යකා මෑන් නගෙම තමයි. ඕකේ අයියෝ මේකට සමවැදිලා ජරා කරගත්ත ඇඳුමේ තිය හැමෙන්න මෙතන ඉඳ හම්බට අරන් ඉන්න. මෙන්න මෙතන තියෙනවා ළමයාට අඳින ජොර ඒ කොහොම ඒ මෙතන වැටුණාද? ඒ කොයා මෑන්ගේ ළමයා what කොහෙද යකෝ යන්නේ? එක තැනක ඉඳපන්. තෝ අල්ල මරනවා ඈ. ඕකේ ළමයා ඇඳට දාන්නලු. අර පඳුර. තෝ හොල්ලලා මෙහිනුත් හොල්ලලා දාන්න ඕනේ ඇඳට. හරිද? මෙන්න මෙහෙම තමයි මේ වගේ ගුණ ළමෙන්ට සලකන්න ඕනේ. යකා මෑන් බලනවා නම් මට කුටි කාල මෑන්ට. Okay, find the storybook and sit down. කෙලිම තියෙන ඔන්න ස්ටෝරි බුක් එක. අම්මට කතන්දරයක් කියන්න එන පොඩි එකාට. Okay. Across the shore, in distant lands, with dark stars overhead. Okay. The prince was fast asleep until a cat jumped on his bed. I found a secret garden. මං කතාව කියන්න මේ කෙලිය වුණාට පස්සේ. Excitedly, they ran outside, explorers in the night. They walked through the golden garden gate. Look at the pretty trees. They walked along the pretty pebble path. Look at the colourful flowers. They walked past the fabulous flowing fountain. Look at the dancing water. Look. But the prince didn't like the garden and started kicking down the trees. He dug up flowers, grabbed the hedges and pulled off all the leaves. He ruined everything for fun. The cat watched on in fear. What a mistake I made. The cat cried out. I should never have brought him here. Okay guys, ඒක තවලා තියෙන හැද. එකමත් එක මන් දියම් රෑක ඒ කුමාරයෙක් ඉඳලා ඒ කුමාරයාගේ ඉදියන් ඉදි ඇඳ උට පූසේ පැනලා හොරෙන් මොනවාද එකක් කියලා තියෙන්නේ ලස්සන තැනක් ගැන හරිද. ඊට පස්සේ ඒ තැනට පූසා කුමාරයා එක්කන් ගිහිල්ලා. හරිද? එනම ලස්සනයිලු මාල් තියෙනවලු ගස් තියෙනවලු ලස්සනවලු හරිද? ඊට පස්සේ මේ කුමාරයෙක් පාර චූන් වෙලා
ඔක්කොම ටික ගලවවල මල් ගලවලා ගස් ගලවන්න පටන් ගත්තා. ඊට පස්සේ බූසට තමයි හිටියා මේ මෝඩයට කිව්වේ අපරාධ මට හොඳ චිල්ලක් ගන්න තිබ්බ කියලා. මෙන්න මෝඩ පොඩි එකා නේද හරිද? යකාමෙන්ගේ පොඩි එකා නේද? අපි යන් එළියට ටීවී එක බලන්න. ආතල්ලගේ මේක මොකක්ද? මට වශයෙන් මැෂින් එකක් තියෙනවා. මට පොඩි අයිඩියා එකක් එනවා. දැන් ඕනේ. ඕකේ. සෝෆා එකේ ටීවී එක බලන්න. බලමුවනේ වා කියනවනේ. ඕකේ දොර දෙකේ ෆ්‍රිජ් එකක් දාන්නේ. දොර දෙකේ ටෝස්ටර් එකක් තියෙනවා. ඕකේ මට නිින්ද එනවා. හරි නිින්ද ගියා. හුයු. අර කාමෙන්ගේ පොඩි එකා නම් විශාල කරදරයක් හරි. දැන් මට යන්න හිතලා තියෙන්නේ මේ කාය යන්න. අයියෝ කටවහපන් එනවා ඈ කොමු මොකෝ එමුනේ කොමු මොනවද මේ අම්මට කොමු මේ රෙද්දක් අස්සේ යනවා දෙවක ඕකේ ආයෙත් මේක අනිදි කරවන්නලු වරෙන් යන්න කන පැලෙන්න ගහනවා ආය આવුත් ඇයියකෝ ආයෙත් උඹ හොල්ලලා දාන්න ඉඳපන් ආයෙත් මෙන්න එහෙ හොල්ලලා මෙහෙම හොල්ලලා ඉඳපන් කතර ගන්න ඉඳපන් දෙන්න උඹට අද කෙලින්ම පර්ල් බේගියාගේ ඇඟිමත් එන්න ඔන්න බලපන් දාන්න පළම එක තුල බහපන් මේක අම්මට ඔන්න කැරකියක් දෙන්න ඇබරිය මේ මෙයාගේ දරත් හදලා බලන්න එපා මනුස්සයන්ට ගැලපෙන්නේ නැහැ යක්කුන්ට ගැලපෙනවා අල දෙදර යස්ස පොඩි එකකින් නම් කරලා බලන්න හොඳට මේට කරන්න බෑ අන්න හරි ආයෙත් කැරගෙන ඒව කැරලා ගන්නේ මොකම හැරෙන්නේ නැත්නම් ओके දැන් යමු දෙකන චූන් කරලා ගත්තා උඩේ කාල මුන් හින මෝඩයි මොකද තේින්න මං හින ඔබ චූන් කරා කියලා මං ඔගේ නාතල්ලයක් ගත්තා ආයෙ යන්න දෙපා යකෝ ඒ දෙ මොකද කරන්න ඕන මේක දෙන්න ඕනද මේක අරන් දීගනි පොඩි බේසික් දීගනි මම යනවා ටීවී බලන්න උදේ රේඩියද ඔගේ ආච්චිට හරි අපි ආයෙත් දැන් ටීවී එක බලන්න ඉඳගන්න Okay. හරි ආයෙත් නින්ද යනවා ඇත්තට පොඩි අස්සේ හරි දන්නේ හරිද guys okay load වෙනවා ආයෙත් load වෙනවා okay night 2 එක හරිද පොට්ටයින්ට okay guys හරිද ජා day 2 එකට ආගේ යකාමන්ගේ ගෙදර අදත් මං ඉන්නේ පාටි එක වෙලා යනවලු ඒ හින්දා අදත් මූව බලාගෙන එන කරුමක්කාරයා මෙන්න මෙතනක් තියෙනවා මොනවද දන්නේ මේකෙන් වෙන්නේ යකෝ කෑ ගහන්න එපා බයි හිතනවා බං හුඟ කෑ ගහද්දි පොඩි අපතේ කොහෙද පොඩි අපතා කොහෙද උඹ මේක ඇතුළේද මේක ඇතුළේත් නෑ පොඩි අපතේ කොහෙ ගිහිල්ලාද යකෝ මේ ඉන්නේ ඉඳගන්න මුදලාමයාගේ මං කියන දේවල් අහන්න ඕනේ හරිද නැත්නම් ආයෙත් කෙලින්ම කොහෙද මේ කෙලින්ම මේ
යකෝ කවුද යකෝ බ්‍රිජ් එක ගහන්නේ? දේ වා කෝ යකෝ කිරි එක? කිරි හොරෙක් ඇවිල්ලා ඒ ගෙදරට කිරි හොර යකාමෙන් ගෙදරට කිරි හොරෙක් ඇවිල්ලා. Okay find the bottle. බොටල් නෙමෙයි බෝටල් හරි විහිළුවට කිව්වේ. කෝ යකෝ බෝත් අපිට දැන් වෙන කිරි එකක්ද හොයන්න ඕනේ අනේ ඒකම. කෝ බෝතලේ පොඩි එකා මාත් එක්ක සෙල්ලම් කරනවා හරිද? අපතයාගේ දත් ඇන්ද ගලවන්න ඕනේ බෑ. මේ තියන්නේ යකෝ පාවෙනා කියපංග බෝතලේ. හරි. බීපා ඉඳා. ෂොට් එකක් දාපන්. අන්න යකෝ මුට සූට් එකක් දාපු ගමන් රෙවෙනවනේ. මොන කරුමයක්ද මේ? යකෝ කිරි බෝලා තෝ ටොයිලට් කරන්න එපා මොන කරුමයක්ද මේක එපා එනවනේ. ගානින් පැම්පස් එක. ඒ ජෝකා පලා ගියා. මල්ලි ජෝකෙක් ටීවී බලනවා යකෝ. what? what? ඉඳපන් කෝ ජෝකා. ඔයි ජෝකා කොහෙද ගියේ? ජෝකා කෝ? මල්ලි ජෝකා නෑ. ජෝකා නෑනේ කොහෙද ගියේ? අයියෝ මේ පොඩි එකා විතරන්නේ පාට ජොක්කුත් දෙන්න ගත්තා. කෝ යකෝ මේ ඉන්නේ. ඉඳපන් තෝ යන්න දිහා හොයන්න බෑ. ඉඳපන් ආයෙත් ජෝකා පලා යනවා. ඔය ඉඳපන් මේ යකෝ ඒක ඇඳේ නේ පාර. ඉඳපන් අයියෝ ජෝකා පලා යනවානේ. ඔය ඉඳපන් අන්න උත්තේටි තොට මේ මාත් එක්ක සෙල්ලම් කරන්නේ කන පැලෙන්න ගහන්නේ අඩෝ ඌගේ ඔළුවට තරු කැරගෙන આવද එඩි තරුනේ ගස් ගල් කැරගෙන කෝ දැන් අරු අමීන් මේක ඇඳට උඹත් පාවෙන්න එපා නෑ ඌ පාවෙන්නේ අවුලන්නේ ප්‍රශ්නයක් මල්ලි මොකද වෙලා තියෙන්නේ මල්ලි කුපිත වෙලා වගේ මන් දැක්කා. මොකද මේ ඔරවගෙන ඉන්නකෝ ආයෙත් අපි ආව දාලගමු. හුට. ඇතෑරියා නේද? මේ පොඩ්ඩක් ඉන්නකෝ අපි මේකගෙන් ආතල්ලක් ගමු. ඔන්න ඉඳ. පළය. අඬන්න එපා. හරි අඬන්න එපා තරහ වෙන්න එපා කලබල වෙන්න එපා. ඔයාට මම සැපක් දෙනවා ඉඳ. ඔන්න ඔයාට මෙඩිකල් රවුන්ඩ් අඬන්න එපා යකෝ යකාමෙන් කන්ට ගහයි මට ඇවිල්ලා. අන්න කරගෙනවා ඔන්න සුපිරි හදන්න එපා යකෝ අන්න හොඳ වැඩේ පොඩි එකක් ගහන කන පැලෙන්නේ නේ ගයිස් හරිද මුට බය නෑ ගණ්ඩන්න ගත්තොත් යකාමෙන්ට දෙනොත්ත් කන පැලෙන්න යකාමෙන් ගහයි මගේ එන්නේ ඒක හරිද යකාමෙන් වීඩියෝ එක බලනවා නම් ළමයා පොඩ්ඩක් හුරුතලෙට හැදුවනම් හරි මේ යකෙක් කප්පා එපා එනයි ඕකේ ආයෙත් කතාවක් බං අනේ මී මට කතා කියන්න එපා එනවා ඔය ගයිස් ඔයාලා කතාව කියවන්න හරි මම කතාව ප්ලේ කරන්න When the rabbit came to visit, the prince said, සවුන්ඩ් එක අයින් කරලා ඔයගොල්ලෝ වීඩියෝ එක චොකෝ පය කරන්න එපා මේ පුතර ගහන පොඩි එකා කන පැලෙන්න යහෝ උඹ මාරකෙන්නේ ඉඳපන් ආව දෙන්න ඉඳ තියගෙන මේක ඔන්න ඔහම කන පැලෙන්න ගහන්නේ යකෝ බය වුණා ඒසොගොල්ලෝ කතාව මේ නතර කර බලන්න හරිද වීඩියෝ එක නතර කර බලන්න කතාව මම මේ කතාව කියවන්නේ අප්පා එනකම් මෙලි මේ ඕකේ පොඩි අපතේ නිදී මම යනවා තෝ නිදිය ගනි මම යනවා ටීවී එක බලන්න ආදත්‍ය මොපි ගැම්මට ටීවී එක බලන්න එන්න මේ දොරවල් හම්බ දොරවලුත් ඇරලා අයියෝ මන් දන්නේ ඕකේ අපි චිලොක්ටෙන්ඩ් ගෙම්මට ටීවී එක බලමු ගිහිල්ලා හරිද ඕකේ මොකද ඒ පාර යකාමෙන් කලින්ම ගෙදර ආවිද අම්මට මොකද්ද how are we Hikaru? Malia, you kidding me? Me Dora deke toaster ඇවිල්ලා බේ
Okay, fine. Okay, ठीक है बल. Okay, शोने दिया ना. पोडिया पते नहीं मैंने पम्माटा तेरा दिन. Okay, मुनी दिया ना. Okay, आयत लोड. ये पारों का दाई लोड दिन. Night 3 වෙලෙන් අපි ඕකේ අපිට තියෙන්නේ අද ටීවී එක බලන්න. ඒ බහිනේ තියෙන යද්ද මං එහෙව්වා. ඕකේ ළමයාත් බය වෙන්න යමන්. වහිනවද බං? හරි. ඕකේ අපිට යන්නලු කාමරේ. අපි තියම හරිද යන්න කිව්වොත් යමු. නිකන් මේ බලෙන් ඉන්න ඕනේ නෑ මේ. අත්තාසේ නෑ හරිද මේ බලෙන් ඉන්න. හරිද? අපිට මොනවද? ඕකේ අපිට හරි කන්න හදාගන්න පුළුවන් ටෝස්ටර් එකකින්. ඕකේ අපේ දොර දෙකේ ටෝස්ටරේ තියෙනවා. ගනින් පාන් පෙත්තා. තියපන් පාන් පෙත්තා. ඔක්කොම දදා කමු හරි ඉස්සෙල්ලාම චීස් පෙත්තක්. ඒවත් චීස් වරින් යකෝ. cheese hurry tomato hurry ඊට පස්සේ මාස් පෙත්තක් නෑ මාස් පෙත්ත දෙන්න එපා. මාස් පෙත්ත දාපන් බීමට. ඕක පොඩි එකට කවමු. මට එපා බීම වැටිච්චා. මං කන්නේ සුපිරිය. මාස් එකක් නෙවෙයි දෙකක් තියනවා. හරි නිකන් දෙන එකේ මොනවාදනේ තියෙන මල්දාරා ඔක්කොම දාන් කමු හරිද? තව මාසයක් ගමු. ඔන්න හේ තුනම්ම කමුවනේ මොකද දන්නේ බැරි. මෙව්ව නිකන් යන්නේ යකාමෙන් ගීතර ඔයාලටත් ඕන හරි කන්න. කෙරි මුඩින් පාන් පෙත්ත තිබ්බම ගහුවා. එම්මත් ඒ මල්ලි යකා බබාට තරහ ගිහිල්ලා රුප්පන් කාමරේ අම්මා මල්ලි මේ ෆ්‍රිජ් එක ඇතුළේ දුවයි. මොකද්ද අන කුක් බෝතේ දිනා අයියෝ කුක් බෝතේ ගන්න ආවේ අයියා. මේ අක්ක පැටියා මොන කර්මයක්ද මන් දන්නේ ඔයි. ඒ කීයක් මෙතන ඉන්න වෙයිද දන්නේ නැහැ. ඇතියන්ද දෙම්මර ගත්ත බෝතේ. ඔයියෝ මම්මි කොහෙද බම් යන්නේ බීසි එකයි. පොඩ්ඩ ඉන්න. දොරක් නේද දොරක් තිබ්බනම් මා සතුටින් හැබැයි. යකෝ මියා සුපිරි මාර බ්‍රීඩ් නෙබ. යකමෙන් කීප විදිහෙන් නම් මේවා ඒ ලෝකේ නම් මේ සාමාන්‍ය බ්‍රීඩ් වල හරිද? ඔයගොල්ලෝ යකමෙන් උබන්නේ යකමෙන් මේ ළමයා බලගත්ත මේ ළමයා නෙමෙයි එයා බලද්දි සොත්ති පාලගෙන නෑ. මම බලන්නේ යකමෙන් දිලම. කෝ යකෝ මේ දොර ආගේ දොර තියෙන්නේ දෙන පොඩි එකාට දෙනවා. ඔබට කිරි දෙන්න තුම වෙන කාට කිරි දෙන්න නේද පැටියෝ. මට පොඩ්ඩක් හොඳින් කතා කරන්න වෙන්නේ නැත්නම් මාව මරන් කන්න හදයි.
ඔයා පැටියෝ ඔන්න තැනට වෙලා ඉන්න තරහ වෙන්න එපා. තරහ ගන්න එපා. යකෝ ජංගිය වරෙන් ඉක්මනලා. අම්මට. ඔයි බය කරන්න එපා යකෝ. අයියෝ. පොඩි එකා අයියෝ මේ. ගේම් එක හරි. දුවපන්. ඔයකෝ බබ්. අලහත් දිලුවා. අර ඉමර්ජන්සි සූප්පුවක් තියෙන ඒක අරන් ඉන්න ඕනේ. ගනි ඒක නේ මේ කාමරේ. අම්මා යකෝ බය කරන්න එපා. බය වෙනා නේ යකෝ සම වෙදෙනවානේ. මේකේ හිරියලු ටිකක් දෙන්න. පොඩි කෝටේ ඉඳපන්. ඔය ඉඳපන්. අම්බෝ. අම්බෝ. බුදු අම්බෝ යකා මෑන් කියලා මෙයා අනේ අම්බෝ. ඉමර්ජන්සි සූප්පුව තිබ්බ හින්දා උඩ ගියා. උඹ අපිට කතාවක් කියන්නේ නේද? Okay. The princess and the sheep. ආමු මේ කතාවක් කියලා දෙන්න කියලා කිව්වේ. අයියෝ මොනවද පැටියෝ. ඔයා වෙනුවෙන් මම කතාවක් කියලා දෙන්නම්. හැබැයි ගහන්න එපා, බයින්න එපා, බය කරන්න එපා මම බයයි. වහපන් වහන්න දෙයක් නැහැ ඌම වැහුව පොත. ඕකේ අපි දැන් මොකද්ද කරන්න ඕන? ඕකේ අපි මෙල්කට මේක දෙමු. ඌට්ටා. පැටුණා. පොඩි එකා ගනි. ඕකේ පොත ගත්තා. ඉඳගත්තා. මේක තවත් අරක වගේම තමයි මම මේ දාගෙන යනවා. අපර කියවන්න. what? ඉවරයි මම මේ කරන්නේ. යකා කියලා රාජේනා කියලා කතාවක් තමයි. යකෝ මේ බීත්ත තියා. අම්මට අවුලක් නැහැ. good night. අම්මට ගේම් එක ක්‍රෑෂ් වුණා. ගන්න එපා කලින් ගේම් එක ක්‍රෑෂ් වුණා අන්තිමට ගියේ. ඒක හරි. දැන් මම ඉන්නේ ආක් 2 එකේ. ඉතින් ආක් 2 එක වෙනම ගේම් ප්ලේ එකක් මම දාන්නම් දවසක. ළඟදීම දාන්නම්. ඉතින් මේ ආක් 1 එක දාලා ආක් 2 එහෙම ඊළඟට ආක් 3 තුනයි තියෙන්නේ ආක්. ඉතින් එහෙනම් යා කමෙන්ට් ගිහලා බලාගෙන මට මහන්සි ඒකින්ද මම යන පොඩ්ඩක් නිදි වෙන්න. එහෙනම් තවතර තීඩියෙන් සෙටම්. හැමෝටම goodbye. ඒ වගේම කියන්න ඕන මේකට views නැති වෙයිද දන්නේ. බට් බලන්න හරිද? වීඩියෝ බලන්න. දැම්මහම බලන්න. හරිද? බලන්න නැතුව ඉන්න එපා. දැම්මහම වීඩියෝස් බලන්න. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ජය වේවා. Stay some.